hello boys and girls. ඉතින් ඔයගොල්ලන්ට කොහමද ඉතින් යාළුවනේ? ඉතින් මේක තමයි මගේ channel එක දාන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් යාළුවනේ අද අපි සුපිරිම කස්ටම් එකක් ගන්න යන්නේ. මගේ දෙමළ යාළුවෙකුයි මුස්ලිම් යාළුවෙකුයි මමයි ගන්න යන්නේ. ඉතින් මගේ මුස්ලිම් යාළුවගේ නම තමයි DP Naruto. මගේ නම තමයි Gaming Sanu. ඉතින් අද බලමු අද අපි කවුද දිනන්නේ කියලා. මට ඉතින් පොඩ්ඩක් දෙමළ පුරුවන් යාළුවනේ. ඕහෝ යාළුවනේ විතර නේ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන්න. like කරන්න subscribe කරන්න. comment එකකුත් දාගෙන යන්න. ඉතින් යාළුවනේ එහෙනම් වැඩි කතා නැතුව අපි custom එකට යමු. hello DP Naruto. hello Naruto. hello. customer පොඩු. hello. යාළුවනේ ඉතින් මමත් ඉතින් දෙමළ පොඩ කතා කරන්න දන්නවා. යාළුවනේ දැන් මිනිහා දාන්න යන්නේ මිනිහා තරන්න top up නැහැ. ඉතින් මිනිහාගේ account එක දැක්ක නැහැ. බලහල්ලා account එක මිනිහාගේ. යම්මක් නේ වාසිනේ. මැසේජ් උත් එනවා මගුල. කෝල් එනවා. යාළුවනේ ඔන්න මැච් එක අපි දැම්මා. අයිඩියෝ මම කරා ස්කිල් ටික හරිද? ස්කිල් ටික දාමු. Naruto පොඩ්ඩක් ඉන්න ස්කිල් ටික දාන්න. හරි ස්කිල් ටික දැම්මා. ස්කිල් ඕකේ. යාළුවනේ ඉතින් අපේ ගෙදර කුකුල්ලු ඉන්න. ඉතින් ඒ උන්ගේ සද්ද තමයි. ඉතින් යාළුවනේ ඔන්න දැන් මැච් එකට ආවා යාළුවේ. අද ඉතින් බලමු කවුද දිනයිද කියලා. මිනිහා දින්නොත් ආ ඉතින් පට්ට කේස් එක තමයි යාළුවේ. ඩෙසර්ට් එක ගත්තා, ඩබල් ෂොට් එක ගත්තා. ඊට පස්සේ වෝල් ගත්තා. මේක හෙඩ්ෂොට් කස්ටම් එකක් යාළුවනේ. ඉතින් අද ඔයගොල්ලෝ බලා ගන්න මගේ ප්ලේයින්. අද තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි එන නරුටට ගහමු. සද්දේ හරිද කියලා බලා ගන්න ඕනේ යාළුවේ. නැත්තම් මිනිහට ගහන්න කියලා මට තමයි රිදෙන්නේ. කොහෙද යාළුවේ ඉන්නේ? මේ ඩැල්ලේ. ඔප්පට සිරි මගේ වෝල් ටික පොඩි වෙලා යාළුවනේ පොඩ්ඩ ලොකු කර කර මේක. නැත්තම් මට ඉතින් ගහන්න ගියට පස්සේ බඩු බනිස් තමයි. නේ යාළුවනේ. සුපිරි ප්ලේයින් තියනවා යාළුවා. ඉතින් මට නම් ගහන්න බෑ උත් එක මං හිතන විදියට නම්. ඔන්න යාළුවනේ ඉතින් කොහෙද මේ වගේ? මට සිරි යාළුවේ දුන්න I think ගැම්මක් මං කිව්වනේ බං ඌත් එක මට කස්ටම් ගන්න බෑ බං කවදාද ඌ ගාන ලැල්ලට හිතෙන්න බලපංකෝ අද බින්දුවට ගැවුනේ නැත්නම් බෑල් එකම ටෝක් එකක් නම් දෙන්න ඕන ගිහිල්ලා ඔබ මේ මොකක් බොරුවක් හරි දාලා ටෝක් එකක් දෙමු කෑවොත් නැත්නම් ලැජ්ජයිනේ බං බලමු ඉතින් එක මැච් එකක් හරි ගහගන්න එක මැච් එකක් හරි ගාවොත් පොඩ්ඩක් chance එකක් තියෙනවා යාළුවේ මට ඉතින් එච්චර ප්ලේයින් නෑ ගණන් ගන්න එපා ඔන්න යාළුවේ සුභාරංචියක් තියෙනවා කියන්න තව ටික දවසකින් account එකක් බස්සනවා යාළුවේ මරු account එක සොම්බි සමුරා හැම ඉන්නවා යාළුවේ 7000යි යාළුවනේ account එක ඉතින් මම account එක ගන්න යන්නේ බිල්ලගෙන් ගේමින් බිල්ලගෙන් තමයි ගන්න යන්නේ ඌට මං කතා කරා ගොඩක් කට්ටිය කියනවනේ බං මේ බිල්ලගේ account sale එක හොදයි කියලා අලුතෙන් නේ බං බිල්ල පටන් ගත්ත account sale එක නේද ඌව විශ්වාස නම් උඹලා කමෙන්ට් එකක් දාපන් මට නම් ඌව පොඩ්ඩක් විශ්වාස ගතිය තියෙනවා බං ඌ හොරක් නේ බං ගාන ගෑවිලා බලපංකෝ බං මූ ගහන ගෑවිලා ආයෙත් ගහනකො දැන් නම් ගහනවා ඉස්සතේ කැරි තුනක්ද කොහෙද ගියා යාළුවෝ උඹලා ඉතින් කමෙන්ට් එකක් දාපන් මගේ ප්ලේයින් හොඳයි නම් කමෙන්ට් එකක් දාපන් යාළුවනේ යන්න ගෝතය එනවා අර පැත්තෙන්
ඒ වැඩියන්කෝ ඉතින් යාළුවනේ මගේ ෆෝන් එක ලැග් වෙනවා පොඩ්ඩක්. ඉතින් යාළුවනේ මම ෆෝන් එකෙන් වීඩියෝ එක කරන්නේ. ඒකින්ද පොඩ්ඩක් වෙන ගතියක් තියෙනවා. අම්මට කිසි 13 ගැන්ටියක් ගියා. ඒ විසි ගැන්ටුණක් කීයෝ ගියෝද අඩේ ඇයි මම මැරෙන්නේ නැත්තේ? හරියන් නරුටෝ ආච්චිට හාල් කරන්න මේක දින්නත් නම් ආයේ ඔච්චර ඩැමේජ් කළා ඒක දින්න ගඩන්නේ නැහැ නේ යාළුවා. කැට වැඩ කරන හැබැයි වෙලාවක නෑ ඒකයි මට තියෙන අවුල. ගෝතේ අද නම් කැට වැඩ කරලා තුස්සලා පොළේ ගන්නවා. 13 කැඩි දෙකයි මොනවාද බම් මැරෙන්නේ නැති මෙච්චර ඩැමේජ් කළා. 16 දෙකයි. මැරියම්. යාළුවනේ මගේ ප්ලේන් හොඳයි නම් කමෙන්ට් එකක් දාපල්ලා ඉතින් උඹලා. යාළුවේ මම නම් බෝල් එකක් ගාගත්ත නැත්තම් මං කයි කියලා බයයි. යාළුවා අඩේ ඌට හෙඩ් එක ගන්න වෙන කිල් එක නේද අන්න පපා අපරාධි වරයිල් කමන්නේ. දෙමළක් කියනවා යරුත් එක දෙමළ කතා කරලා. මේ කුකුල්ලු පයින්නවා බං ආ ඉතින් පට්ට අමාරුයි. ඔයත් හිතනවා බං මේ තාත්තත් නැහැ ගෙදර. අත්ත ගමනක් ගිහිල්ලා ඔබලා subscribe කරලා එකතු වෙලා මගේ YouTube channel එකට subscribe කරලා බං. ඉස්සරහට වීඩියෝ එකක් දාන්න හිතෙන්නේ ඉතින් ඔබලා subscribe කරපුවම තමයි. subscribe කරලා එකතු වෙලා බලපල්ලකෝ මම මේ කුකුළුත් එක්ක දැනේ හාල් කරන්න. මොකෝද අවුඩ නැගගෙන යනවා හිතන්න. වැඩියන්කෝ 14 කැල්ලක් ගියා යාළුවේ. මොනවාද බං මට මේ හරියට ෆයර් බටන් එක කිස්සුවත් හෙඩ් එක යන්නේ කියනකො. නේ උඹලා මට රික්කියක් දාපල්ලා. ආදරෙයි බං. උඹට ආදරෙයි නරුටෝ. ඔබ ගානාවක් ඇත ගහලා ආච්චිට වැඩිය අඩේ නරුටට සිග්නල් නැහැ වගේ ඔය සිග්නල් නැතුව ඉතින් ගහන්න හොඳ නැණි බං ඒවා කැට බලු වැඩනේ බං. ඊ 13 කැලි දෙකයි ඔය වදින්නේ රෙද්ද. ඔබලා මගේ ප්ලේන් නම් කමෙන්ට් ප්ලේන් හොඳයි නම් කමෙන්ට් එකක් දාපල්ලා. අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න. ඕනේ බම් වදින්නේ කියපල්ලාකෝ. 43 49 කැල්ල ගියා 49 කැල්ල ගියා නෝටුට. යාළුවේ බලපල්ලකෝ බං උට 49ක් ගිහිල්ලා තු ඩවුන් උන්නේ නේ බං. හතලිස් නමයක් ගිහිල්ලා ඩවුන් උන්නේ බං. බලපල්ලකෝ බං. ආදල් එක. කුකුලක් තමයි බං. මේ කුකුල්ලු කෑ ගහනවා බං එපා වෙන රෙද්ද. යා අපි අද වෙන ගන්නයක් ගමු නේ බං. මේක අරන් බලමු හයි ෂොට්.
යාළුවේ ඉතින් මේ මැච් එකත් ගිහිල්ලා අරුට නෙලන්න බලමු. හැබැයි ඔක ගහනවා අනිවාර්යෙන් මට මේකත් ගහයි. ඔකගේ ආච්චිගේ ප්ලේන් තියෙනවකට. මොන ගන්න කරන් ගියත් ඒ ගෝතයක් දෙකම මොනවාද බෝල්ලක් ඉර කරන්නේ. ඒ මං කෑවොත් ඉතින් මට සුබ පතපන් ඈ. ආච්චි ගෙහිලා ගහන්නේ ගෝතයක්. දැක්කනේ ෂොට් එක. දුන්නා නෙමෙයි වැනුවා යාළුවේ එක නම්. ඉමෝන්ට් එකක් දැම්මා. බලබල්ලව මෙච්චරලා ගිහලත් මැච් එකයි මැච් දෙකයි කාලා තින්නේ. ආච්චිට හාල් කරන්න. යාළුවේ ඒක නම් වැදුන තක්කේට සොරි වෙන්න උට හෙඩ් එකක්ම ගියා. දැක්කනේ යාළුවෝ ඉතින් ප්ලේන් බාර මාත් එක්ක බෑ. බලපල්ලකෝ බං මේ යාළුවේ මේ කුකුළුත් එක්ක බෑ ආච්චිට හාල් කරන්න. ඵලයන්ඩ. යාළුව ඇවිල්ලා මට ගෑවුවොත් ඉදලා උඹලා මේ මට සුබපත බං ඈ. මේ මැච් එක කෑවොත් මම එදියන් නරුටට ඉතියාලනේ මගේ යාළුවෙක් තමයි. ඉතින් අද යාළුවත් එක තමයි ගහන්නේ. මොනවාද බං උඹලා මේ ෆ්‍රී ෆයර් වීඩියෝ දැම්මොත් තමයි ෆ්‍රී ෆයර් වීඩියෝ දැන් උඹලා කමෙන්ට් එකක්වත් දාන්නේ නැහැ. බලලා බං කමෙන්ට් එකක් කර ලයික් එකක් කර. ආසාවෙන් දාන වීඩියෝ එක. ආසාවෙන් බං දාන්නේ. මේ කුකුළුත් එක්ක බෑ බෑ. මේ මොකද්ද බං මූ කරන්නේ? ඔඩේ දුන්න ෂොට් එක හැදි ගෑවිලාම යන්නේ. යාළුවේ ඩබල් ෂොටිය ගත්තා. මේ මැප් එක හොදම ගන්න එක මේ හොඳම නගලමු. මේ ආච්චිලාට හාල් කරන්න මුන් ඇතුළට එනවා එපා වෙනවා රෙද්ද. දොර වැහැව්වා දැන් හරිනේ. දැන් වරේ ගහන්න රෙද්ද. දැන්වත් පාඩුවේ ගහන්න දීපල්ලකෝ බං. යාළුවේ උඹලට 4 වෙනි වීඩියෝ එකට බස් වීඩියෝ එකක් කරනවා යාළුවනේ. බස් වීඩියෝ කියන්නේ අර DC අපේ බස් ගේම් එක තියෙන්නේ බා. ඒ බස් ගේම් එකේ මාතර වෙහෙර හේනද මොකද්ද මන් දන්නේ නැහැ මගුලකට නගින දෙන්නයක් බං එන්නේ. බලත් ගිහිල්ලා බලපන් ඒ පාරන මාස හිටේ ඈ. බලලා ළඟදී මේ වීඩියෝ එකත් එනවා ඊට පස්සේ බලපන්. කැම්මක් ඉතින් පට්ට ආතල් ටිකක් ගන්න තියෙන්නේ. වැඩියන්කෝ බං හෙඩ් එකක්වත්. First blood. දැක්කනේ යාළුවේ ෂොට් එක. අයිතින් අපිත් එක්ක පොඩ්ඩක් අමාරු වෙයි හරිද? යාළුවනේ.
මේ ගන්න එක මම වලිනවා අච්චිට හැල් කරෙන්න. හැල්ලු බං. අම්මට සිරි. ඒ මොනවද දුන්නේ බං. යාළුවේ මම ඉතින් සුපිරිම් ප්ලේයින් ගාරේ ඔයාලට මම මොගේ ID එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් උඹලා මුත් එක ගිහලා පුළුවන් නම් කස්ටම් එකක් ගහලා දින්න කියලා මට කමෙන්ට් එකක් දාලා පෙන්නපන් ඉතින් උඹලාට දිනන්න බෑ මං කියනවා මුත් එක මම්ම ගහනවා මිස මේ ගේකට මේ පැනල් නිකන් පැනල් වගේ තමයි ගන්න හැබැයි පැනල් නෙමෙයි බං හොද්ද පොර හොද්දට නිකන් ස්වභාවික ප්ලේයින් නිකන් ගහන ඩෑ First blood. දුන්නා අර මේ අර වෙලාවේ දුන්න ෂොට් එකට රිටර්න් එකම දුන්නා. කොල්ලගේ සුපර් ප්ලේන් දිනා යාළුවා ඉතින්. කොල්ලා ගැම්මක් අල්ලනවා. කමන්නේ යාළුවනේ. අපි ගාමු. උට විතරද පුළුවන් බං අපිත් එක්ක ගන්න. කික්කුණ කොල්ලා මොන ආච්චි ලබ්බද්ද බම් මේ ඉන්නේ මම හරියට නිකන් අර කික් කරලා ගහන්න යද්දිම මොකක් කරි වෙනවා බම් මට First blood. ගනේ ෂොට් එක බලාගනි මේ උඹලා ගේමින් 9 එකගේ වීඩියෝ බලනවා නම් මට කමෙන්ට් එකක් දාපන්. හරිද? ගේමින් 9 එකගේ වීඩියෝ බලනවා නම් මට කමෙන්ට් එකක් දාපන්. හරිද? අනිවාර්යෙන් දාන්න ඕන. ඉතින් යාළුවේ හිපඩුවා ආවතනින් ගානනේ හතරට හතර First blood. උඩ ගෝදේ යකෝ වතෙන්ට එද්දිම ගේ උඩ බැලන්න කුට සී ලප්පල්ලෝකෝ බං මං කෑවා බං උඹලට දුක නැද්ද බං මං කාපේකට ඒ මේ උඹලා කමෙන්ට් එකක්වත් දාගෙන ඵලයන් ඈ නැත්තම් නිකන් රස්ටි අදිනවා මම නිකන් වීඩියෝ දාන්න උඹලා හිතුවද මම මේ නිකන් වීඩියෝ දාන්නේ උඹලා නිකන් බලන්න කියලා මේ කමෙන්ට් එකක් කර ලයික් එකක් කර සබ්ස්ක්‍රයිබ් කරනවා ඉතින් යාළුවනේ මේ මගේ YouTube channel එකේ ගේමින් වීඩියෝ ඔය vlog ඔක්කොම දානවා ඉතින් යාළුවනේ මම ඔය මේ වෙන ඒ වගේ එකම වීඩියෝ එකක් පස්සේ දුවන්නේ නැහැ vlog නෑ vlog එහෙම දුවන්නේ නැහැ නේ මම එකම channel එක ඔක්කොම වීඩියෝ දානවා බලපන් අම්මට හිතුවත් නැති ෂොට් එක වැදුනේ බලාගෙන ඌ පහයි නම් මාත් පහයි යකෝ අද නම් දීර්ඝ මැච් එකක් එයි වගේ මැච් 8ක් තියෙනවා යාළුවනේ මොකක් වෙයිද දන්නේ බලමු मैं बोला आईडी दिया ना एक्सेप्ट कर पाएंगे अभी कस्टम मैक गामू कस्टम मैक इल्लपा मम अनिवार्य कस्टम मैक गांडे बोला कस्टम इल्लपा अवलन्ने आई थिंक गेमिंग 9 එක වගේ තමයි දෙන්නේ උගේ වීඩියෝ මම බලනවා තාසේ 9 එකේ වීඩියෝ බලන්න ගැම්මක් කරනවා ඔච්චර මේ කොච්චර උට අර බැන්නත් කට්ටිය ඌගේ අර ඌගේ ගමන ඌ යනවා ඌ අර නිකන් හොඳ කොල්ල මොන මගුවක්ද වැඩියන්කෝ බං අනිත් මැච් වගේ මට සිරි 6ක් දුන්නයි දියාල්පෝනේ අනිත් මැච් එක මොකක් වෙයිද දන්නේ ගානා යාළුවනේ මගේ ID එක මම පින් කරලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබලා ගිහලා බලපන් ඉතින් යාළුවනේ මගේ WhatsApp group එකේ link එකත් ඔබලට මම description එකේ දාලා තියන්නම්. ඒකත් ගනින්.
WhatsApp group එකේ නම තමයි gaming channel. gem store එක කරන්නද මම? ආබා තාත්තා නම් කැමතියි තාත්තගේ account එකේ නම් සල්ලි තියෙනවා. එහෙනම් තාත්තා නම් කැමතියි අපි gem store එක කරමුද කියලා ඔයගොල්ලෝ comment එකක් දාපන්. දැන් comment එකක් දාපන් දැන් කරනවා. අය comment එකක් දැම්ම සෙට් කරනවා. First blood. මේක කනවයි මම අනිවා කනවා. කෑවොත් ඉතින් ලැජ්ජ හේබෑ. හැබැයි මැච් පහක් නම් ගැව්වේ අපි ඔය යාළුවනේ. කෑවත් කමන්නේ මම මොකෙක්වත් කෑවත් දින්නත් බෑ මොකෙක්වත් ඔම මේ ප්ලේයර් කෙනෙක්ට රෙස්පෙක්ට් කරලා කතා කරන්න මම දන්නවා මේ කෑවත් නැතත් බං I think ඌට රෙස්පෙක්ට් කරනවා මම මගේ ප්ලේයින් හොඳයි කියලා රෙස්පෙක්ට් කරනවා ඔබලත් මාත් එක්ක කස්ටම් එකක් ගහන්න වරෙන් මගේ ID එක දාලා තියන්න ඔබ රික් එකක් දාපන් නැත්නම් මගේ කෝල් නම්බර් එකක් දාලා තියන්න ඔබලා මට කෝල් එකක් ගනි කෝල් එකක් අරගෙන එකතු වෙයල්ලා මාත් එක්ක කස්ටම් එකක් ගහන්න. යාළුවේ ඉතින් මේක නම් ගාන්න ඕන බං නැත්තම් පට්ට චොරනේ බං. කෑවොත් චොරයකෝ තව එක මැච් එකයි තියෙන්නේ. රෙදි ගැලවෙනවා. මම ඉතින් වෝල් එක ගහලා First blood. හැදිගේ ඇවිලාම ගියා. ඌ දින්නා ඔයි. අම්මට සිරි යාළුවේ. ඌ දින්නා. ස්ටී. යාළුවනේ දැන් ඉතින් වීඩියෝ එක ඉවර කරන්න ළඟයි. අම්මට සිරි දින් ඌ මොනා කියයිද දැන් බලමු යාළුවේ ගිහිල්ලා. ලොබියට යන්. ලොබියට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මේක තමයි ඉතින් අපේ වීඩියෝ එක උනේ. එහෙනම් දැන් මම වීඩියෝ එක නවත්තනවා. ඉතින් යාළුවනේ අපි ගිහිල්ලා එන්න. good bye. ඉන්න ඩයල් එක. ඉතින් යාළුවනේ good bye. අපි ගියා. දැක්කනේ account එක. යාළුවේ අපි ගියා good bye.